තථාගතයන්න් වහන්සේගේ පහළවීම, ධර්ම ශ්‍රවණය, මනුෂ්‍ය ආත්ම භවයක් ලැබීම, ශ්‍රද්ධා ඇති බව, උතුම් වූ පැවිදි දිවිය, සසර සරණ සත්වගට දුර්ලභ අවස්ථා වෙති. මේ අවස්ථා පිළිබඳ අපට ධර්මාවබෝධයක් ලබා දෙන අපේ කතානායකයාණෝ මේරිගම මිනි ඔළුව පිරිවෙන් මහා විහාරාධීශවර සාසන ශෝභන සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද සාහිත්‍ය කීර්ති ශ්‍රී පරයප්තිදර ජින දර්ශන කෝවිද සිරි සරණංකරූපසේන වංශාලංකාර ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති අග්ගමහා පණ්ඩිත අති ගෞරවාර්හ මකුලෑවේ ධර්ම කීර්ති ශ්‍රී ශරණංකර මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායෙහි මහානායක දුරන්දර අතිපූජ්‍ය විමල මහනාහිමිපාණන් වහන්සේ අනවරාර්ග සසරෙහි රැස් කළ කුසල සම්පත්තීන් අනුන ශාසන ප්‍රතිපත්තිකාමී යතිවරයන් වහන්සේ නමකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ 14 වැනි මහානායක පදවියට අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභීදාන නාහිමියෝ සුදුසු වනසේක. අප මේ අත්විඳින නිරාමිස සතුට අති ගෞරවාස්පද වන්දනීය මහා සංඝ සභාවේ ඒකමතික තීරණයේ අග්‍රඵලයයි. උන්වහන්සේ තුල තන්පත් ශාසනික ගමන් මඟ ප්‍රතිපදාව අහඹුවක් නොවේ. මම උපන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වර්තමාන ගල්ගමුව මැතිවරණ කොට්ටාසයට අයිති මකුලෑව කියන ගම්මානයේ. ඊටාම පිටිසර බද ගම්මානයක්. ඉතින් අප ඉපදුනේ 1948 අගෝස්තු මාසයේ 25 වෙනිදා දවසක. ඉතින් ඒ උපත ලැබුණාම ඒ කාලයේ හැටියට අපේ පිටිසර ගම්වල හැටියට ඒ අවශ්‍ය කාලය වෙනකොට අකුරු කියවලා ඉතින් අධ්‍යාපනය ලැබීම සඳහා මා පිටත් කරලා යුවේ අපේ ගමට ආසන්නම පාසල හැටියට ඒ කාලේ නිතලව විද්‍යාලය කියලා තිබිච්ච විද්‍යාලය.